මම මේකට පෙටල් 7ක් ගන්නවා. ඉතින් ඒකට පයිප් ක්ලීනර් දෙක ගානේ 14ක් ඕන වෙනවා. මම මේ ඩාර්ක් පින්ක් එකෙන් තමයි ඒක රෙඩි කරන්නේ. මේක හදාගන්නේ. ඉතින් අපි බලමු මේක හදන විදිහ. පයිප් ක්ලීනර්ස් දෙකක් අරගෙන එක සමානව තියාගන්න. දැන් දෙකට නවා ගන්න. ඊට පස්සේ මේ වගේ නැමවල් දෙකක් එනවනේ. මේ දෙක මෙහෙම ක්‍රොස් එකක් හිටින විදිහට මම දෙපාරක් විතර එක තැන කරකව ගන්නවා. ඊට පස්සේ ඔයාට ලේසිම වැඩේ තමයි ලබරැංගිල්ල සයිස් එකට වඩා ටිකක් අඩුවෙන් මෙන්න මේ හරියට විතර තමයි මම පොහොට්ටුවේ පෙටල් එකක දිග ගන්නෙ. ඊට පස්සේ මේ දෙක මේ විදිහට දෙපැත්තට තියලා කරකව ගන්නවා. ඊට පස්සේ මේක චුට්ටක් මේ පැත්තට V shape එකේ හැඩයට උඩ අතර නවා ගත්තා. ඊට පස්සේ මේ උඩින් නවා ගත්ත එක අරගෙන මෙතනින් තියලා මෙහෙම තියන්න ඕනේ. තියලා මේක නවද්දී පොඩක් සයිඩ් එකට ඇලවෙන විදිහට නවා ගන්න. මෙන්න මෙහෙම. හරි, මේකත් ඒ විදිහටම කරගන්න ඕනේ. මේක උඩින් අරගත්තා. දැන් මෙන්න මේ නවල මෙහෙම ගත්ත එක මේ සයිඩ් එකෙන් ගත්ත එක තියෙනවනේ. ඒක එකක් මෙන්න මේ පැත්තේ, ඒ කියන්නේ මේකේ හරි මැද්දෙන් දාලා ඉස්සරහින් ඔහම ගන්නවා. ඒ ගද්දි මෙන්න මේ විදිහටයි ගන්නෙ. මේක මෙහෙම උඩින් නෙමෙයි ගන්නෙ. මෙතනින් පොඩ්ඩක් එළිය පැත්තෙන් පේන්න තමයි ගන්නෙ. ඒක නිසා තමයි අපි මේක සයිඩ් එකට වගේ ඇලවෙන්න නවා ගත්තේ. හරි, ඊට පස්සේ දැන් මේක දාගත්තේ මේ පැත්තෙන් ඇතුළටනේ. ඊළඟ එක දාගන්නේ මේ පැත්තෙන් ඇතුළට. මේක අරගෙන මේ පැත්තෙන් අනිත් පැත්තට ඇතුල් පැත්තට දාගත්තා. ඒකත් මේ සයිඩ් එකෙන් පේන විදිහට තමයි නවා ගන්නෙ. ඊට පස්සේ මේ ඇතුලෙන් දාගත්ත මේ දෙක තියෙනවනේ. ඒ දෙක අරගෙන මේ විදිහට කරකව ගන්නවා. එතකොට මේක ටයිට් වෙලා හිටිනවා. කොටවල් දෙකක් හෝ තුනක් විතර කරකව ගන්න. ඊළඟට මෙන්න මේ දෙක අරගෙන ඒ දෙකත් අර වගේම කරකව ගන්නවා. කොටවල් දෙකක් හෝ තුනක්. දැන් ආයේ මේක උඩින් ගන්න ඕනේ. මෙහෙන් ගන්න එපා. මෙන්න මේක යටින් ගන්න. මේ සයිඩ් එකෙන් මේ හරහා මේක යටින් අරගෙන මේ දෙක එකට තියලා ආයෙත් කරකව ගන්නවා. මේකත් ඒ විදිහටම ගන්න. ඊට පස්සේ මේ දෙක මෙහෙම කරකව ගත්තා. දැන් මේ දෙකත් මේ විදිහට කරකව ගන්නවා. ඔන්න ඔහොමයි. දැන් මේක මේ හරියෙන් ටිකක් මේ පෙටල් එකක් නේ අපි මේ හදාගන්නේ. ඒක නිසා මේ හරියෙන් ටිකක් හැඩයට අරගෙන මෙහෙන් මෙහෙම මාපට ඇඟිල්ල ගාවට තියලා මෙහෙම නවන්න එපා. එතකොට එක තැනකින් විතරයි නැවෙන්නේ. මෙන්න මෙහෙම මාපට ඇඟිල්ල මැද්දට තියලා සයිඩ් එකෙන් වගේ මේ පැත්තට නවා ගන්න. එතකොට මෙන්න මේ නට්ට වගේ තියෙන කොටස අනිත් පැත්තට නවා ගන්නවා. ඔන්න ඔහම තමයි අපිට එතකොට පෙටල් එකක් හැදෙන්නේ. මේ වගේ පෙටල් මම හදා ගන්නවා 7ක්. මම මේකෙන් පීසස් 7ක් හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා මේ වගේ බාබකියු ස්ටික් එකක් ගන්න. අරගෙන මේ පෙටල් එක මම ඔයාලට කිව්වා මේ විදිහට ඇතුළට නමාගෙන මේක මේ පැත්තට නවා ගන්න. එතකොට මේකේ මේ උඩ හරිය ඒකත් මේ විදිහට පොඩ්ඩක් එළිය පැත්තට නවා ගන්න. එතකොට ගොඩක් ලස්සනයි ඒක. ඉතින් මේ වගේ ඒක පෙටල් එකක් අරගෙන මේ සයිඩ් එකෙන් මම ග්ලූ ගන් ගා ගන්නවා. ගාගෙන තව පෙටල් එකක් ඒකට තියලා සෙට් කරගන්නවා, අලව ගන්නවා. ඉතින් නැවෙන තුඩ හරිය ඇරෙන්න අනිත් එක ග්ලූ ගන් ගා ගන්න. අනිත් සයිඩ් එකෙනුත් මේ විදිහට ග්ලූ ගන් ගාලා තව පෙටල් එකක් ඒකට අලව ගන්නවා. ඊට පස්සේ තවත් මේකට පෙටල් අලවන්න ඕනේ. මම ඉතින් මේ ග්ලූ ගන් ගාලා මේ අලවගත්ත මුළු තියෙන්නේ ඒ මුළු කවර් වෙන්න තවත් මේ වගේ පෙටල් ටිකක් සෙට් කරගන්නවා. එතකොට තමයි මේ පොහොට්ටුව උනත් ලස්සනට පිරිච්ච පෙනුමක් දෙන්නේ.
ඉතින් ඒකෙදි ග්ලූ ගන් ගාගන්නේ මේ සයිඩ් එකෙන් නෙමෙයි මෙන්න මේ අයිනෙන් මේ විදිහට ග්ලූ ගන් ගාලා මේ විදිහට අලව ගන්නවා. බාබකියු ස්ටික් එකකට ෆ්ලවර් ටේප් එකෙන් කවර් කරගෙන තියෙන්නේ. ඉතින් ඒක මම මේකේ නටුව විදිහට අලව ගන්නවා. බාබකියු ස්ටික් එක වටේට ග්ලූ ගන් ගාලා හරි මැද්දට වගේ සෙට් වෙන්න තියලා අලව ගන්න ඕනේ. මෙන්න මේ වගේ ෆ්ලවර් එකක් තමයි ඊළඟට මම හදන්න කියලා දෙන්නේ. මම මෙතන නම් ෆ්ලවර් පෙටල් 5ක් අරන් තියෙන නිසා මට පයිප් ක්ලීනර්ස් දෙක ගානේ 10ක් ඕන වුණා. මම දැන් ඊළඟ ෆ්ලවර් එක හදන්නේ පෙටල්ස් 6කින්. ඒකට මට ඕන වෙනවා පයිප් ක්ලීනර්ස් දෙක ගානේ 12ක් ඕන වෙනවා. මම මෙතන පයිප් ක්ලීනර්ස් 12ක් අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම එක පෙටල් එකකට අපිට ඕන කරන්නේ පයිප් ක්ලීනර්ස් දෙකයි. දැන් මම මේ පයිප් ක්ලීනර් දෙක අරගෙන එකක් දෙකට නවා ගන්නවා. අනිත් පයිප් ක්ලීනර් එක හතරට නවා ගන්නවා. ඒ කියන්නේ එක පාරක් දෙකට නවාගෙන ආයෙ අනිත් පැත්තටත් නවා ගන්නවා මේ විදිහට. ඒ විදිහට නවාගෙන හොඳට බලන්න මෙන්න මේ ටික එක උඩ එක හිටින්න නැති වෙන්න සයිඩ් එකෙන් මේ නවාගත්ත දෙක පේන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන නිකන් හතරක් වගේ පෙනුම තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙහෙමනේ අපි නමාගෙන තියෙන මෙන්න මේ නැම්ම ඇතුලෙන් මේ දෙකට නවාගත්ත පයිප් ක්ලීන් එක මම දාගන්නවා. ඊට පස්සේ හොඳට හිර වෙන්න ෆිට කරගෙන මේක මේ විදිහට රවුමක් කරකව ගන්න. රවුමක් හරි දෙකක් හරි දෙපාරක් හරි කරකව ගන්න. ඊට පස්සේ අර හතරක් වගේ පේන විදිහට මොකද මේ පෙටල් එකක්නේ හදන්නේ. ඒක ටිකක් පෙනුමට තියෙන්න ඕනේ. ඉතින් මේ හතරක් වගේ පේන විදිහට අරගෙන මම මේක මේ දෙකම මේ දෙපැත්තෙන් නවා ගන්නවා. ඊට පස්සේ මේ ටික හරි සමානව තියාගෙන මේ ටික එකතු කරලා තදින් අල්ල ගන්න. ඊට පස්සේ එක පයිප් ක්ලීනර් කොටසක් අරගෙන මේ සෙට් එකම එකට හිටින විදිහට කවර් කරගන්නවා. මම මේ සෙට් එකම එකට තියලා මේ විදිහට කරකව ගන්නවා. හරි. දැන් මේ පැත්තෙන් එළියට නමලා දැන් මේ පෙටල් එක හදන්නේ ඇතුළට නමාගෙන නෙමෙයි එළිය පැත්තට නමාගෙන. මෙතනින් උල් හැඩය තියාගන්න ඕනේ. පෙටල් එක සාමාන්‍යයෙන් මේ හරිය කුඩා වෙලා පල්ලෙහාට යන්න තමයි පෙටල් එක ලොකු වෙන්නේ. එතකොට තමයි ඒකේ ලස්සන පෙනුමක් එන්නේ. ඉතින් ඔයාට අතින් ඇඩ්ජස්ට් කරගෙන ඒ වගේ ලස්සන පෙනුමක් ගන්න පුළුවන්. ඒ විදිහටම මම පෙටල් 6ක් හදා ගන්නවා. ඔයාලට පුළුවන් මේ වගේ බාබකියු ස්ටික් එකක් අරගෙන ෆ්ලවර් ටේප් එකෙන් රැප් කරගන්න. ඊට පස්සේ මම මේ පෙටල්ස් ටික අරගෙන එකට සෙට් කරගන්නවා. මෙන්න මෙතන ඉඳන් මේ හරියට වගේ වෙනකම් ග්ලූ ගන් ටිකක් ගා ගන්න. මේක සම්පූර්ණයෙන් මේ සයිඩ් එකම ග්ලූ ගන් කරගන්න එපා. මොකද සම්පූර්ණයෙන්ම අලවන්නේ නැති නිසා මේ වගේ කොටසක් තමයි අලව ගන්න. ඔයාලට පුළුවන් මේ වෙලාවේදී බාබකියු ස්ටික් එක ෆ්ලවර් එක මැද්දට තියලා අලව ගන්න. දැන් මම මේකේ මැදට පර්ල් එකක් අලව ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට වෙනම එනවා මේ මැදට අලවන කොටස් ගන්න. ඉතින් ඒවා යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව ක්‍රමයක් තියෙනවා. පයිප් ක්ලීනර් වලින්ම මේකේ මැද හදාගන්න පුළුවන්. මම ඒකත් පොඩ්ඩක් කියලා දෙන්නම්. මේ වගේ සුදු පාට පයිප් ක්ලීනර් එකක් හරි ඔයා කැමති කලර් එකක් ගන්න. මේ විදිහට තියලා මේක ඔයාලට රවුන්ඩ් කරගන්න පුළුවන්. එක තැන මෙහෙම රවුන්ඩ් කරගෙන පොඩි රවුමක් හදාගෙන ඒ පයිප් ක්ලීනර් කොටස මේක ඇතුලෙන් දාලා මේ කොටස මේ විදිහට හිටින විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මේ කොටස ඉතුරු වෙලා තියෙන කොටස මෙන්න මේ ටික මේ නටුව වටේට ඔතා ගන්න ඕනේ. තව ටිකක් මේ මල මේ නටුවත් එක්ක ශක්තිමත්ව හිටිනවා. හරි මම මේ විදිහටම තවත් ෆ්ලවර් එකක් හදාගත්තා. මේ තියෙන්නේ ඒ ෆ්ලවර් එක කලර්ස් දෙකකින් තමයි මම හදාගත්තේ. දැන් අපි ඊළඟට බලමු මේකටම සෙට් කරගන්න තව පොඩි ෆ්ලවර්ස් ටිකක් මම හදා ගන්නවා. ඉතින් ඒ ටික හදා ගන්න විදිහ අපි ඊළඟට බලමු. දේසි ෆ්ලවර්ස් කීපයක් හදා ගන්න යන්නේ.
ඉතින් ඒකට යූස් කරන්න ඕනේ පෙන් එකට වඩා ටිකක් ලොකු සයිස් එකක්, මාක පෙන් එකට වඩා ටිකක් කුඩා සයිස් එකක්. මේ වගේ සයිස් එකේ පෙන් එකක් මම නම් ගත්තේ ලිප්ස්ටික් පෙන් එක. කාටත් පුළුවන් පෙන් එකක් හරි ඒකට ගැලපෙන මොකක් හරි දෙයක් මේ වෙනුවෙන් යූස් කරන්න. මම මුලින්ම කරන්නේ මේ වගේ පයිප් ක්ලීනර් එක අරගෙන අඟලක හෝ අඟල් භාගයක වගේ කොටසක් ඉතුරු කරගන්නවා. ඊට පස්සේ මේ පෙන් එක වටේට පයිප් ක්ලීනර් එක මේ විදිහට කරකව ගන්නවා. ඊට පස්සෙත් අවසානයේදී අඟල් දෙකක වගේ කොටසක් ඉඩ ඉතුරු කරගන්නවා. ඊට පස්සේ පෙන් එකෙන් මම මේ කොටස මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දෙක අග කොටස් දෙක එකට තියලා මේ විදිහට කරකව ගන්නවා. දැන් මේ දිගින් වැඩි කොටස මේ විදිහට මේ රින් ඇතුලෙන් දාලා එහා පැත්තෙන් අරගෙන ආයෙත් පාරක් මේ විදිහට කරකව ගන්නවා. හරි. දැන් මේ රින්ග්ස් වලින් තමයි අපි පෙටල් හදාගන්නේ. දැන් මම පෙටල්ස් ටික මේ විදිහට වෙන් කරගන්නවා. ඊට පස්සේ කරන්න ඕනේ මේවා පෙටල්ස් වගේ හැඩයට හදාගන්න ඕන නිසා රින් එකක් ෂේප් එකට තියෙන්නේ. මේක මම මෙන්න මේ විදිහට අගින් පොඩ්ඩක් නවා ගන්නවා කර්ව් එකක හැඩේ ගන්න. ඉනුත් එක්කම නවා ගන්න. එවනට මේ අග කොටසෙන් ටිකක් වැඩිපුර නැවෙන්න තියලා මේ හරියෙන් ටිකක් අඩුවෙන් නැවෙන්න තියලා නවා ගන්න. ඊපස්සේ හැම පෙටල් එකක්ම මේ විදිහට අනිත් පැත්ත කරකවලා හරව ගන්නවා. ඇතුල් පැත්තට කර්ව් කරලා ටිකක් නවා ගන්නවා. මම මේ විදිහට පයිප් ක්ලීනර් එකක් අරගෙන තුනට කපා ගන්නවා. ඊට පස්සේ ඒක මේකත් එක්ක තියලා එකට කරකව ගන්නවා. ඔයාට මේ වෙනුවෙන් අඬුවක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. තව ටිකක් මේක තද කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ග්ලූ ගන් වලින් අලව ගන්නත් පුළුවන්. දැන් මම මේ ඩේසි ෆ්ලවර් එක හදාගෙන ඉවරයි. දැන් ඔයාට පුළුවන් මේ ඩේසි ෆ්ලවර් එක මැදට පර්ල් එකක් අලව ගන්න. පින් කලර් පර්ල් එකක් ගන්නවා. කැමති ගානක් හදා ගන්න. මොකද මේ ඩේසි ෆ්ලවර්ස් පොඩි ඉත්තක් තමයි හදන්න යන්නේ. ඒ වගේ බාබකියු ස්ටික් එකකට ෆ්ලවර් ටේප් එකෙන් රැප් කරලා අරගත්තා. ඊට පස්සේ මේ ඩේසි ෆ්ලවර්ස් ටික මේකත් එක්ක සෙට් කරගන්නයි හදන්නේ. ඊට පස්සේ මේ නටුව කොටස මෙන්න මේකේ වටේට ඔතා ගන්නවා. පොඩ්ඩක් අලව ගන්න. ඊට පස්සේ ඉතුරු ෆ්ලවර්ස් ටිකත් මේ විදිහටම මේ නටුව වටේට ඔතා ගන්නවා. හරි. මම මෙන්න මේ විදිහේ ඩේසි මල් ඉත්තක් හදාගත්තා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ වගේ කොළ ඉත්තක් හදාගන්න එක. ඒකට මම මේ වගේ ග්‍රීන් කලර් පයිප් ක්ලීනර් එකක් ගන්නවා. එක පයිප් ක්ලීනර් එකක් හතරට කපා ගන්නවා. ඊට පස්සේ මේ හතරට කපාගත්ත කොටසක් අරගෙන මේ වගේ පොඩි රින් එකක් වගේ මේ විදිහට නවාගෙන එක පැත්තක් දිගට තියලා අනිත් පැත්ත මේ විදිහට නවා ගන්නවා. නවාගෙන එකත් එක්ක අනිත් එක මෙහෙම කරකව ගන්නවා. මෙන්න මේ වගේ කොටසක් තමයි ලැබෙන්නේ. ඒ වගේ කොටස් මම හදා ගන්නවා. දැන් මම මේ කොටස් ටික රැප් කරගත්ත බාබකියු ස්ටික් එකකට තියලා ආයෙ පාරක් රැප් කරගන්නවා. මේ විදිහට මේක නටුවට තියලා රැපින් ටේප් එකෙන් රැප් කරගෙන යනවා. මේ විදිහට ටේප් එක ටිකක් ඇදලා තදින් රැප් කරගන්න. ඊළඟට මේ වගේ කොටස් දෙකක් එකට තියලා ඒ කියන්නේ මේක දෙපැත්තටම එන්න ඕනේ. ඒ විදිහට තියාගෙන එම රැප් කරනවා. රැප් කරලා ඉවර වුණාට පස්සේ අවසානට ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ හින්දා ඇද වුණා කියලා මුලින් කලබල වෙන්න එපා. ඊට පස්සේ අවසානට මේ විදිහට කොළ ටික දෙපැත්තට කර කර ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මට මෙන්න මේ වගේ එකක් තමයි දැන් ලැබෙන්නේ. ඊළඟට මම මේ වගේ එක පයිප් ක්ලීනර් එකක් අරගෙන මෙතනින් හයි මැද්දෙන් නවා ගන්නවා. ඊට පස්සේ අවසානයේදී මේ විදිහට කරකවගෙන මේක තමයි අපි හදාගත්ත අනිත් කොලේ. මෙන්න මේ
පොහොට්ටුවට ෆ්ලවර් ටේප් එකෙන් රැප් කරගන්නවා. ඒකට මම දෙපැත්තෙන් කොළ දෙකක් තියාගන්නවා. මේක නම් මම මේ හදාගන්නේ ෆ්ලවර් බොකේ එක ලස්සන කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ෆ්ලවර්ස් ටික. දැන් අපි බලමු මේ ෆ්ලවර්ස් ටික රැප් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ෆ්ලවර්ස් ටික සෙට් කරගන්න ගන්නේ රිජි ෆෝම් එකක්. මේ රිජි ෆෝම් එක රිබන් රෝල් වලින් අවසානට ඉතුරු වෙන රිජි ෆෝම් එක. ඔයාලට ඩ්‍රයි ෆෝම් එක ගන්නත් පුළුවන්. ඊළඟට තියෙන්නේ මේක රැප් කරගන්න. මම මේකට රැපින් පේපර්ස් මෙන්න මේ ඩිසයින් වලින් 3ක් විතර ගත්තා. මුලින්ම මේ රැපින් එක තමයි මම මේක ඉස්සරහටම දාන්න ගන්නේ. ඒක හරි මැද්දෙන් මේ විදිහට කපා ගන්නවා. ඉස්සෙල්ලා මම මේ කොටස ගන්නවා. ඊට පස්සේ මම මේක රෝල් කරගන්නවා. මේ නැම්ම ගාවින් නැම්ම චුට්ටක් මාක් කරලා එතනින් මම මේ වගේ පොඩි කරගන්නවා. එතකොට අපිට නවා ගන්න ලේසි. දැන් ආයෙ දිග අරගෙන ෆස්ට් එක එතනින් තියලා මම නවා ගත්තනේ මේ විදිහට පොඩි කරලා වගේ තමයි එකට තියාගන්න. ඊළඟට මේ වගේ සව් කොලයක් අරගෙන ඒක දෙකට කපා ගන්නවා. සුදු පාට සව් කොලයක් තමයි මම ගන්නෙ. එතන හරි මැද්ද අරගෙන මේක පොඩි කරගන්න. ඔය බොකේ එකේ ඉස්සරහින් තියාගන්න ඕනේ. ඔයාට මේකට සව් කොලයක් ගන්නත් පුළුවන්, ටිෂු ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට මේ වෙනුවෙන්ම එන රැපින් තියෙනවා ඒව ගන්නත් පුළුවන්. ඊට වඩා සව් කොලයක් ගන්න එක ලාභයි. මම එහෙනම් සව් කොලේ ගන්නවා. ටිෂු ගන්න එකත් ඒ වගේම ලාභයි. ඊළඟට මම මේ වගේ මේ සුදු පාට රැපින් එක අරගෙන දෙකට මැද්දෙන් කපා ගන්නවා. ඒකත් මේ විදිහට රෝල් කරලා නැවෙන්න ඕන තැනින් පොඩ්ඩක් පොඩි කරගන්නවා. දැන් තියෙන්නේ සෙලෝ ටේප් කරගන්න. ඒ විදිහටම අනිත් පැත්තත් කවර් කරගන්නවා. ඊට පස්සේ මම තවත් මෙන්න මේ වගේ රෝස පාට වගේ රැපින් එකක් ගන්නවා. ඒකත් දෙකට කපා ගන්නවා. ආයෙ සමානව නෙමෙයි කපා ගන්න. මෙන්න මේ ප්‍රමාණයට වගේ අමලා ඒ කොටස් දෙක ආයෙත් කපා ගන්නවා. දැන් මේක එක පැත්තක් මේ විදිහට රෝල් කරගන්නවා. මේ විදිහට තියලා ඒ රැපින් එකත් සෙලෝ ටේප් කරගන්නවා. මෙන්න මේ කොටස් දෙක මෙහෙම තියලා සෙලෝ ටේප් කරගන්නවා. දැන් මම මේ මලට පොඩි ඩිසයින් එකක් දාගන්නයි යන්නේ. මම මේ බ්ලෂස් ටිකක් ගා ගන්නවා පින්ක් කලර් එකෙන් මේ ෆ්ලවර් එක ඇතුල් පැත්තේ. ඒ වගේම මම රිබන් එකෙත් ඒ විදිහටම රිබන් එකත් මම ගත්තේ වයිට් කලර් එකෙන් බ්ලෂස් වලින් පොඩි පින්ක් ටච් එකක් දෙනවා. ඉතින් මේ තියෙන ඒ අපේ ලස්සන ෆ්ලවර් බොකේ එක. මම මේ වගේ ෆ්ලවර් බොකේ එකක් ඔයාලට ගොඩක් සිම්පල් විදිහට හදාගන්න පුළුවන්. දැන් මේකට ප්‍රයිස් කරද්දී ඔයා හොඳට බලන්න ඕනේ. ඔයාලට පයිප් ක්ලීනර්ස් කීයක් ගියාද? එතකොට රැපින් පේපර්ස් කීයක් ගියාද? රිබන් එක කොච්චරක් ගියාද? ඒ වගේම ඔයාලට මෙන්න මේකත් යන ප්‍රයිස් එක මේ සේරම එකතු කරලා තමයි මේකට ප්‍රයිස් කරන්න වෙන්නේ. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඉතින් ප්‍රයිස්මෙන් ඉන්න බයි බයි. ඉතින් මේ වගේ තවත් ෆ්ලවර් බොකේස් හදන වීඩියෝස් වගේම ස්මෝල් බිස්නස් එකක් කරන්න ඉන්න ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝස් අපේ channel එකෙන් දිගටම අරගෙන එනවා. ඉතින් ඒ හින්දා අපිව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ like එක කමෙන්ට් එක අපිට ගොඩාක් වටිනවා.